ආයුබෝවන් අභිමානවත් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබටයි මේ විශේෂ පණිවිඩය. ඖෂධවේදී සහායක පාඨමාලාව අපි ආරම්භ කරලා තියෙනවා. සිලෝන් ෆාමා ඇකඩමි ශ්‍රී ලංකාවේ නමගිය සුවිශේෂී ඇකඩමි එකක්. මාත් එක්ක ඉන්නවා එහි නිර්මාතෘ ඖෂධවේදී අකලංක මහතා. අපි කැමති දැනගන්නට මේ පාඨමාලාව මොකද්ද? කවද්ද මේ පාඨමාලාව පටන් ගන්නෙ? සහ මේ පාඨමාලාව හැදෑරිය හැක්කේ මොන වගේ අයටද? සහ මේ පාඨමාලාව හැදෑරීම තුලින් පිවිසිය හැකි ශේෂ්ත්‍රයත් අපිට පැහැදිලි කරන්න. මෙම පාඨමාලාව බටහිර ඖෂධ පිළිබඳ හදාරන්න කැමති ඕනිම අයෙකුට කරන්න පුළුවන්. බටහිර ඖෂධ සමග ක්‍රියා කරද්දී වෛද්‍යවරයෙකුගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කියවලා බෙහෙත් දෙද්දී බෙහෙත විතරක් දැනගෙන මදි. අද කාලේ බෙහෙත භාවිතා කරන ආකාරය ඊට පස්සේ රෝගියාට විශේෂ උපදෙස් ඒ සියල්ලම ලබා දෙන්න ඖෂධය පිළිබඳ හොඳ දැනුමක්. ඒ වගේම ඖෂධ විතරක් නෙමෙයි රෝග පිළිබඳත් හොඳ දැනුමක් තියෙන්න ඕන. මේ හැමදේම අපේ මේ පාඨමාලාව තුළින් සියලු දේ අපි සාකච්ඡා කරනවා. ඒ වගේම පාඨමාලාව දැන් ආරම්භ වෙලා තියෙනවා. ඔයාලට කැමති ඕනිම අයෙකුට දැන් ලියාපදිංචි වෙන්න පුළුවන්. පාඨමාලා කාලය මාස 4යි. මාස 4ක් තුල ඖෂධ පිළිබඳ සීලුම දේ රෝග ඖෂධය ලබා දෙන ආකාරය අතුරු ආබාධ රෝගීන්ට ලබා දිය යුතු විශේෂ උපදෙස් කියන ඒ හැමදේම බටහිර ඖෂධ පිළිබඳ සියලු දේ සරලව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න මේ පාඨමාලාව වැදගත් වෙනවා. ඒ වගේම මම හිතන්නේ අපි කියනවා අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැත්නම් බෙහෙත් තුණ්ඩුවක් නේද? නිවැරදිව කියවීමේ සිට බෙහෙත් වට්ටෝරුව නිවැරදිව හඳුනා ගැනීම දක්වා සියල්ලම දේවල් ටික මේ පාඨමාලාවේ අන්තර්ගතයි. අපි කියමු අකලංක මහත්මයා පාඨමාලාව හැදෑරිය හැකි කාටද මොනවද අවශ්‍ය සුදුසුකම්? මෙම පාඨමාලාව O level සමත් ඕනෑම අයෙකුට හදාරන්න පුළුවන්. හරි. එතකොට මේ පාඨමාලාව හැදෑරීමෙන් පස්සේ ඔබට පුළුවන් ඔබේ වෘත්තීය ජීවිතය ඖෂධවේදී සහායකවරයෙක් විදිහට ආරම්භ කරන්න. ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි කියනවා අර කෑගිව කියන නැත්නම් එහෙම නැත්නම් සාතු සේවකයෙක් සේවිකාවක් වෙන්න ඉන්න අයටත් මේක අතිශයින්ම වැදගත්. අපි වැදගත්කමත් පැහැදිලි කරමු අකලංක මහත්තයා. මෙහෙමයි. කෑගිව කෝසස් කරාට පස්සේ එහිදී රෝගියාට ඖෂධ ප්‍රදානය කරන ආකාරය ඇඩ්මිනිස්ට්‍රේෂන් ගැන පැහැදිලි කරනවා උගන්වනවා. නමුත් ඖෂධයෙන් ඖෂධයට ඖෂධය පිළිබඳ මේ පාඨමාලාවලදී සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් ඔබ සාතු සේවක ලෙස සේවය කරනකොට එහිදී කරන්නේ රෝගීන් ලෙඩ වුණු අසනීප වුණු රෝගීන් බලා ගන්න එක තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම ඖෂධ කියන එකේ රෝගීන්ට ලබා දෙනවා. එතකොට ඔබ ඖෂධ හැම ඖෂධයක් පිළිබඳවම ඔබට දැනුම තියෙන්න ඕනි. එතකොට යම් රෝගියෙකුට ඖෂධයක් ලබා දෙද්දී යම් අතුරු ආබාධයක් ආවොත් ඔයාට දැනුම තියෙන්න ඕනි මේ ඖෂධය නිසා මේ දේ වුණා කියලා. එතකොට ඖෂධ ගැන හදාarලා තිබීම කෑගිව කෙනෙක් විදිහට ඉතාමත් වැදගත්. මම හිතන්නේ ඔබ විදේශගත වෙලා ඒ වගේ ශේෂ්ත්‍රයකින් වෘත්තීය ජීවිතය රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබටත් මේක වැදගත්. ඒ වගේම ඔබ මෙරට ඖෂධ ශාලාවක ඖෂධ සහායකවරයෙක් විදිහට ඖෂධවේදී සහායකවරයෙක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අතිශයින්ම මේ පාඨමාලාව ඔබට වැදගත්. අපි කියමු අකලංක මහත්මයා පාඨමාලාවේ කාලය මාස 4යි. පාඨමාලා ගාස්තු පිළිබඳවත් අපි මෙතෙන්දී පැහැදිලි කරමු සහ ලියාපදිංචි වෙන්න පුළුවන් පිළිවෙල WhatsApp නම්බරයෙන් දැම්ම අපි අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරමු. හරි. පාඨමාලා ගාස්තු ඇත්තටම ඉතාමත් සුළු මුදලක්. ලංකාවේ මේ වගේ අඩුම මුදලකට අපි ගොඩාක් වැඩිපුර වැඩ කරන මේ පාඨමාලාව කාලය මාස 4යි ගත වෙන්නේ. පාඨමාලා ගාස්තුව වෙන්නේ මාස 4ටම රුපියල් 7500ක් පමණයි. පාඨමාලාවට ලියාපදිංචි වෙන්න ඔයගොල්ලෝ කරන්න ඕනි නම 076යි 79යි 77යි 548 අංකයට WhatsApp කරන එක විතරයි. පාඨමාලාව පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයකට. ඔන්ලයින් Zoom ඔස්සේ පැවැත්වෙනවා. අවශ්‍ය අයට ඔන්ලයින් ඉන්න බැරි වෙන අයට අපි රෙකෝඩින්ග්ස් ලබා දෙනවා. LMS එකක් එහෙම නැත්නම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරා තමයි අපි ස්මාර්ට් විදිහට උගන්වන්නේ. යම් කෙනෙකුට ඔන්ලයින් මග හැරුණොත් ප්‍රශ්නයක් නැතුව රෙකෝඩින් එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක මාස 5ක් යනතුරු අපේ LMS එකේ තියෙනවා. ඕනිම වෙලාවක ඔයාට වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඔන්න ඔබට දැන් අපි A to Z පැහැදිලි කරා ඊටාම සරලව. ඖෂධවේදී සහායකවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් කරන්න තියෙන්නේ සිලෝන් ෆාමා ඇකඩමි මෙහෙවන මේ සිව්මාසික පාඨමාලාවට සම්බන්ධ වෙන්න. පාඨමාලාව මෙහෙවන්නේ මේ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් ඖෂධවේදී අකලංක මහතා. සිලෝන් ෆාමා ඇකඩමි හරහා මේ පාඨමාලාව හදාරන ඔබට
ලැබෙන විශේෂම වරප්‍රසාදය තමයි මෙන්න මේ නිබන්ධන ඔබට ලබා ගන්න පුළුවන් PDF ක්‍රමයට. මේ ඔස්සේ මේ පාඨමාලාවට අන්තර්ගත වන සියලුම ඉගැන්වීම් ලබා ගැනීමේ පහසුකම තියෙනවා කලංක මහත්මයා. මම හිතන්නේ ඒක තමයි මේ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට ලැබෙන සුවිශේෂීම වටිනාකම. විශේෂයෙන්ම මෙවැනි ආකාරයේ මේ හැම පාඩමකටම අදාළ නිබන්ධන ඔබ විසින් නිර්මාණය කරලා තියෙනවා. කෙනෙකුට අවශ්‍ය නම් මේකේ PDF ලබා දීමේ පහසුකමක් තියෙනවා. ඒ වගේම අපිට හරි පහසුවෙන්ම මේ විෂය කරුණු ඉගෙන ගැනීමේ පහසුව උදා වෙනවා. ඒකට හේතුව තමයි පාඩම් වලට අදාළව වෙන වෙනම නිබන්ධන. මම හිතන්නේ පොත් මේ වගේ 15ක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පාඨමාලාව අපි ඒක නිසා ඔබට විශේෂයෙන් මතක් කරන්නේ බොහොම විධිමත් විදිහට නිවැරදි ක්‍රමයට ඔබට ඉගැන්වීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි මතක් කරනවා විශේෂයෙන්ම ඔබට පුළුවන් අත්වල් බැඳ ගන්නට මේ පාඨමාලාවට සම්බන්ධ වීමේදී සිලෝන් ෆාමා ඇකඩමි සමග. ඉතින් කරන්න තියෙන්නේ WhatsApp නම්බරයට අපේ WhatsApp නම්බරයට ඔබේ නම සඳහන් කරලා කෙටි පණිවිඩයක් නැත්නම් මෙසේජ් එකක් එවන එක විතරයි. අපි සූදානම් ඔබට එතනින් එහාට සම්පූර්ණයෙන්ම පාඨමාලාව ආරම්භ කරන්නේ කවද්ද සහ ඔබේ ඔන්ලයින් වෙලාව වෙන් කරගන්නේ කොහොමද සහ ඔන්ලයින් සම්බන්ධ වෙන්න බැරි නම් කොහොමද රෙකෝඩින් ගන්න කියන කාරණාවත් පැහැදිලි කරන්නට. එහෙමනම් අපි ඔබට සුබ පතනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ශාස්ත්‍රය ඔස්සේ ඉදිරියට යන බලාපොරොත්තු වෙන ඔබ අප සමග අත්වැල් බැඳ ගනීවි කියලා.